අද අපි කතා කරන්නේ දුෂේනි මියුරංගි ගැන. ඉතින් ඕගොල්ලෝ දන්නවා දුෂේනි කියන්නේ අද කාලේ ගොඩාක් ජනප්‍රිය නිලියක් කියලා. ඉතින් දුෂේනි ගැන පහුගිය ටිකේ ඇහිච්ච කතා නම් එච්චර හොඳ දේවල් නම් නෙවෙයි. ඒ මායාවි ටෙලිනාට්‍යයේ ආපු ගැටලුවත් එක්ක. ඉතින් මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා නම් කියන්නේ දුෂේනි කියන්නේ බාරගත් වැඩ අතරමඟ නතර කරලා දාලා යන වගකීම් විරහිත නිලියක් කියලා. ඉතින් දුෂේනි නම් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. දුෂේනි කියන්නේ එයාට අසනීප වුණත් අධ්‍යක්ෂකවරයා එයාට නිවාඩු දුන්නේ නැති නිසා එයා ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණු බවයි. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා නම් අපි දන්නේ නැහැ. ඒත් දුෂේනි කියන්නේ සචින් ටොක්සික් ආදරවන්තයෙක් නම් එයා ඒ ටොක්සික් ආදරයට ගොඩක් ආදරය කරන බවයි. දුෂේනි කියන්නේ කලා ලෝකයේ ඉහළින්ම වැජබිච්ච රංගන ශිල්පිනයක්. ඉතින් එයාට මේ ප්‍රශ්න අභියෝග බාධක හමුවේ තව තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.